මීරිගම පුරාණ විහාරස්ථානයත් ඒ වගේම අපේ හාමුදුරුවොත් අතර තියෙන හරි අපූර්ව සොඳුරු සම්බන්ධතාවයක්. හරියට ගහට පොත්තත් පොත්තට ගහත් වගේ. ඒ නිසා තමයි එතුමිය අසට පිවෙලා හිටියත් අද අසනීපි පස්සට දාලා ගීත ගන්න අමාරුයි අද කැස්ස. මමත් එහෙමයි. මම පෙරේද රෑ හාමුදුරනේ පොල්ගහවෙල රෑ 11ට ඉන්නකොට ડોක්ටර් කෙනෙක් කවදාවත් ඉන්නේ ඔය වෙලාවට හිටියා. මට කතා කරගන්න බෑ. හඬ එන්නෙත් මම බෙහෙත් ටිකක් ගත්තා. ඒ විදිහට මං හාමුදුරන්ට කෝල් එකක් දුන්නා මට කතා කරන්න බැරි වෙද්ද දැන්න කියලා ආවා. ඒ වගේ ඒ තමයි සම්බන්ධතාවය ඕනෙකම. එතුමියත් කොළඹුරේ ඉඳලා මෙහි ආවේ සම්බන්ධතාවයට. එවනම් පොසොන් සිරි අසිරි මැද ගෑන අමාදම් ගුණ කදම්බය සවන වැකෙත්ම සිහියට නැගෙන කාරණා බොහොමයක් තියෙනවා. මේ ලෝකේ දැවෙන සිත් අපේ හැමදෙරෝනේ නිවෙන තැන් හරි අඩුයි විරලයි. විඳින දුක් නිවන තැන් හරු අඩුයි වගේම මේ ලෝකයක ඔබත් මමත් පමණක් නොව දෙවියන් බඹුන් තිරිසන් සතුන් ඇතුළු තුන් ලෝකයේම සංසාර දුක දුරු කරන්නට හැකි අයකු වේ නම් ඒ ලෞතර සාන්තිනායක තථාගත බුදු පියාණන් වහන්සේම පමණයි. ඒ පරාර්ථකාමී සනරාමර බුදු පියාණන් වහන්සේට මේ ආමිසකී පූජෝපහාරයක්ම වේවා. විශාරද සම්මනනීය ගී හඬ මාල්ලි බුලත් සිංහලයන් ගායන එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කොට පද සංකල්පනාවන් සමුකන සිද්ධාර්ථ හිමියන්ගෙන් ලැබෙද්දී මේකේ ගායනට ආරාධනාව මාල්ලි බුලත් සිංහලයන්ගේ සොයුරිය සංගීත විශාරද සන්ධ්‍යා බුලත් සිංහලයන්ට හිමිසන රාමර ලෝක සුවංකර ලෝතුරු බුදු සමිදේ මාහද නැලවෙන මල් දෝතටගෙන පාද වඳිමුනි බඳේ. අපි හමු මේ පැත්තේ ගියේ. සිවංකර ලෝතුරු පුදු සමේදේ මාහද මෙලවෙන මල් දෝතටගෙන ආද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ මිහිර දකිමි